Hi, welcome to back my life with Priya YouTube channel එකට ආලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ වුණත් වැඩ ටිකක් තියෙනවා කොට ගිහිලා. ඉතින් ඒ වැඩ ටික කරගන්න ඕන. මගේ පාපෙස්සි මහන අඩි ඉවර වෙලා තිබුණේ. ඉතින් මම අඩි ඔන්ලයින් ගෙන්නවා ගත්තා. ඉතින් ඒව මේ කපන ගමන් ඉන්නේ. ඉතින් ඩෙනිම් කකෝල් තමයි තියෙන්නේ. ඉතින් ඒ වැඩේ කරන ගමන් පුංචි දෙයක් ඔයාලත් එක්ක කතා කරන්න හිතුණා. තියෙන ළමයි පාපිසි අඩි හදා ගන්න ඕන. මොකද මගේ පාපිසි අඩි හදපුවා ඔක්කොම ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ඩෙනිම් කලිසම් කකුල් ටිකක් මම මේ ඔන්ලයින් ඕඩර් කරා. ඉතින් හැමදාම වගේ ඉතින් මේ වගේ කලිසම් කකුල් තියෙන්නේ. ඉතින් ඒවා කපලා ඊට පස්සේ මුට්ටු කරන්න ඕන. මුට්ටු කරලා තමයි අපිට අවශ්‍ය සයිස් එක කපාගන්නේ. ඒ කියන්නේ මේ විදිහට කකුල් කපලා මේ හරි ගස්ස ගන්න ඕන. මේ විදිහට. ඊට පස්සේ මේ වගේ කැලි එකට තියලා මුට්ටු කර ගන්න ඕන. ඒ මුට්ටු කරගෙන තමයි අපි මේ පාප්සි අඩි අපිට අවශ්‍ය විදිහට ඩිසයින් එක තියලා කපලා හරි ගස්ස ගන්නේ. හරිද? පාපිසි මහන බොහෝ දෙනා දන්නවා. ඉතින් නොදන්න අයට තමයි කිව්වේ. ඉතින් මේ වගේ පාපිසි කියන්නේ පාපිසි අඩි වලට ගොඩාක්ම ඩෙනිම් අඩිය තමයි පාවිච්චි කරන්නේ. හරිද? මීට අමතරව වෙන ඕනම ඝනම රෙද්දක් තියෙනවා නම් රෙදි තියෙනවා නම් ඒව ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? සිලික් නැති ඕනම මේ වගේ ඝන රෙදි පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඩෙනිම් අඩිම පාවිච්චි කරන්න කියලා නියමයක් නැහැ. හරිද? අවශ්‍ය වෙන්නේ පාපිසි අඩියට හොඳ ඝනකම තියෙන රෙද්දක් තමයි පාවිච්චි කරන්න ඕන. එන එකයි. හරිද? මොකද නැත්තම් පාපිසියේ දැන් අපි හිදානකොට ඒක ලිස්සල යන්න පුළුවන්. ඒ වගේම ටයිල් අල්ලලා තියෙන ගෙවල් වලට එහෙම දැම්මම පස්සේ ඒවා ලිස්සල යන්න පුළුවන්. ඉතින් ඒක වළක්ව ගන්න ඕන නිසා තමයි මේ ඝන රෙදි පාවිච්චි කරන්නේ. හරිද? ඉතින් මේ විදිහට මෝට්ටු කරලා ඊට පස්සේ අඩි කපා ගන්න ඕන අපිට. අපි හදාගන්න ඩිසයින් එක තියෙනවා නම් ඒ ඩිසයින් අච්චුව තියලා අපිට අවශ්‍ය අඩි කපා ගන්න ඕන. හරිද? මේ පාපිසි මහන එකෙත් කට්ටිය එහෙම හිතුවට මේ පුංචි වැඩක් කියලා එහෙම නෑ. ඇත්තටම පුංචි මුදලකට තමයි ගොඩාක් පික්සිල්ලන්නේ. නමුත් මේකට වෙන මහන්සිය දන්නේ පාපිසි මහන කෙනෙක්ම විතරයි. හරිද? ඉතින් මේ ඔක්කොම කරගන්න ඕන අපි තනියම. ඉතින් ලොකු කියන්නේ මම කරන්නේ බොහොම පොඩි බිස්නස් එකක්. ඉතින් මහා පරිමාණක එකක් නෙමෙයි මේ කරන්නේ. ඉතින් එතකොට අපිම තමයි මේක තනියම කරන්න වෙන්නේ. හරිද? ඉතින් එතකොට අපි පාපිස්සක් මහනකොට කොච්චර මේකට මහන්සි වෙනවද? ඒ ගැන මිලදී ගන්න කෙනාට කිසිම අදහසක් අයිඩියා එකක් නැහැ. ඉතින් ඒකයි කියන්නේ අපි මේ අතින් නිර්මාණය කරන ඕනම දෙයකට තර්ක කරන්න යන්න එපා. මොකද අසාධාරණ කරන්න එපා. එයාලගේ මහන්සිය තමයි මේ හොයන්නේ. ඉතින් සමහරක් අවස්ථාවලට අපිට අපේ මහන්සියවත් නැති අවස්ථා තියෙනවා. හරිද? දැන් මම මේක ඔන්ලයින් ඕඩර් කරේ. එතකොට මට ඩිලිවරි ගාස්තුවක් ඒ වගේම මම මේක පාසලේ ගන්න මම එතෙන්ට ගිහිල්ලා ගන්න ඕනේ. එතකොට එතෙන්ට වැය වෙන වියදම ඒ හැම එකක්ම මම මේකෙදි හොයන්න ඕන. හරිද? ඉතින් ඔයාලම හිතලා බලන්න කොච්චර පුංචි මුදලකටද අපි මේ වැඩ කරන්නේ. හැබැයි ඒ ගන්න මුදලට අපි උපරිම සාධාරණයක් කරනවා. ඒ නිසා ඒ ගැන කිසිම බයක් නැහැ. ඒ වගේම කිසිම ඒ ගැන හිතනකොට ඇත්තටම ගොඩක් සතුටුයි. උපරිම සාධාරණයක් කළා තමයි අපි මුදලක් හොයාගන්නේ. ඒ නිසා. ඉතින් කස්ටමර්ට දෙන්න පුළුවන් උපරිම සේවයක් අපි මේකෙදි දෙනවා. ඉතින් මට දෙන්න පුළුවන් උපරිම සේවය මම දෙනවා. ඉතින් සාධාරණ මුදලකට තමයි මම පාපිසි අලෙවි කරන්නේ. ඉතින් පුංචියට පටන් ගත්තු මගේ ව්‍යාපාරය තවමත් හිමින් සැරේ ඉදිරියට යන ගමන් තමයි තියෙන්නේ. ඉක්මන් ගමනක් නැහැ. බොහොම හිමින් ඉවසිලිවන්තව තමයි මේ ගමන යන්නේ. ඒ නිසා ඒ ගැන මේ අපි ඉක්මන් කොටයි කියනවනේ නේද? ඉක්මන් වෙලා බෑ කිසිම දෙයකට.
අපේ ගමන අපි යා යුතු හිමින් යන්න ඕන විදිහට යන්න ඕන අපි. ඒ නිසා කවුරු වුණත් හැමදේම ඉවසිලිවන්තව ඉගෙන ගන්න, හොයන්න, කරුණු හොයන්න, හැමදේම ළඟට ගෙනත් දෙනකම් බලාගෙන ඉන්න එපා. පුළුවන් උපරිම මහන්සි වෙන්න, දැනුම හොයන්න. මොකද මම මේ පාපිසි මහණික වුණත් මට කවුරුවක් කියා දීලා නැහැ. මම්ම හොයාගෙන ගොඩාක්ම දැන් YouTube එකේ තියෙනවා. ඉතින් අපිට හොයාගන්න YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා හොයාගන්න. ඉතින් ඒවා බලන්න, ඒවා බලලා ඉගෙන ගන්න. මහන්න ආස කෙනෙක් ඉන්නම නම් ඒ විදිහට හොයලා බලලා මහන්න ඉස්සෙල්ලම පුරුදු වෙන්න. ඉතින් මගෙන් ගොඩාරියක් පාපිසි වැරදිලා මං ඇත්තටම දන්නේ නැහැ. ඉස්සර ආඩි හදන්න දන්නේ නැහැ, දැනගෙන හිටියේ නැහැ. ඉතින් එහෙම කරලා පටන් ගත්ත ව්‍යාපාරයක් තමයි මේ. ඉතින් මට පුංචි හරි මුදලක් මට හොයාගන්න පුළුවන් වුණේ ඒ නිසායි. ඉතින් ඔයාලටත් මං කියන්නේ ප්‍රිම මහන්සි වෙන්න, හොයන්න, දැනුම හොයන්න. ආසාවක් ඕමනාවක් තියෙනවා නම් අපිට ඒ දේ කරන්න බැරි වෙන්නේ නැහැ. හරිද? ඉතින් මම දන්න දේ වුණත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ ඒකයි. ඉතින් අපි දන්න දේ අපි අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න ඕන. මම ඒ නිසායි ඔයාලත් එක්ක මේවා දේවල් මම දන්න ව්‍යාපාරය ගැන ඔයාලත් එක්ක තොරතුරු හොමාරු කරගන්නේ. ඉතින් මම හිතනවා මම මේ මගේ වීඩියෝස් වලින් දෙන්න කියන්නේ ගන්න පුළුවන් දෙයක් ඔයාලා ගත්තා නම් ඇත්තටම මට ඒක ගැන සතුටුයි. ඔයාලත් කියන්නේ මගේ වීඩියෝ වලින් වැදගත් නම් ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් ඉතින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් තවමත් මේ බලන්නේ. ඉතින් මට උදව්වක් විදියට පුළුවන් නම් මගේ channel එක My Life with Priya. ඉතින් channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් හැමෝටම ජයග්‍රාහී දවසක්. ඉතින් අදත් කියන්නේ ඔයාලට අලුතෙන් හිතන්න, අලුතෙන් පටන් ගන්න. කිසි දෙයක් කිසිම කෙනෙක්ට බැරි නෑ. ඉතින් ඒ නිසා උවමනා උත්සාහය තියෙනවා නම් අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා පටන් ගන්න ඔයාලට පුළුවන්. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.